එක්සෑම් එකට තියෙන කාලය ටික ටික අඩු වෙලා යනකොට ප්‍රතිලෝමව සමානුපාතිකව මොකක් හරි දෙයක් වැඩි වෙනවා. මම හිතනවා අපිට තේරෙනවා ඇඟට දැනෙනවා. ඒ ලෙවල් කරන කට්ටිය එක්සෑම් ස්ට්‍රෙස් එක වැඩි වෙනවා. අර බය පොඩි අර හදවත මැද්දේ පොඩි හිර වෙන ගතියක් එන්නේ. මේ ગેස්ට්‍රයිටිස් නෙවෙයි එක්සෑම් ස්ට්‍රෙස් එක. හරි. ඕගොල්ලෝ හිතනවා මම කාලේ අඩුයි. මම වැඩ කරලා නැහැ. වැඩ කරන්න ඕනේ. වැඩ කරලා නැහැ. කරන්න ගොඩක් වැඩ තියෙනවා. කොහොමද පටන් ගන්නේ? කොතනින්ද පටන් ගන්නේ? ගොඩක් ප්‍රශ්න ඔයගොල්ලෝගේ ඔළුවේ තියෙනවා, හිතේ තියෙනවා. යාළුවොත් එක්ක කතා කරනවානේ. අරයා තියරි මෙච්චර බලලා, පාඩම් මෙච්චර කළා, පේපර්ස් මෙච්චර කළා, මම කරලා නැහනේ. මට බැරි වෙයිද? එක්සෑම් එකේ රිසල්ට් එක ගන්න බැරි වෙයිද? අම්මලා තාත්තලාවත් බලාගෙන ඉන්නවනේ. ගොඩාක් ලොකු කතන්දරයක් මේක. මං හිතන්නේ මේකට එන්ට වෙන්න තැන් ගොඩක් තියෙනවා. මොකද ඩේ බයි ඩේ මොකද හිතෙන්නේ? ලොකු පික්චර් එක එක්සෑම් එක ඉවර වෙනකොට හොඳ රිසල්ට් එක තියෙයිද නැද්ද? අද දවසේ ගත කරන්නේ කොහොමද? හිතාගත්තු වැඩ කරන්න පුළුවන්ද? මේ හැමදේම මේ ඔයගොල්ලෝගේ මේ ස්ට්‍රෙස් එකට අපි කියනවා මෙහෙම එක්සෑම් ස්ට්‍රෙස්, ටෙස්ට් ඇන්සයිටි, එක්සෑම් ෆියර් ඕන පැත්තකින් මේක විග්‍රහ කරන්න පුළුවන්. නමුත් මම හිතන්නේ මේ බය, විභාග බිය, බීතිකාව කියන්නේ එකම දේ. ඕන පැත්තකින් ගත්තත්, කොයි පැත්තෙන් ගත්තත් ඔය හැමෝටම තියෙන අඩු වැඩි වශයෙන් බීතිකාවක්. එහෙම නේද ප්‍රවීන්? ඔව්. අනිවාර්යෙන් ඔය බීතිකාව කියන එක මේ මෙහෙමත් වෙනවානේ. දැන් අපිට මේ ඇතුලෙන් එනවා ඕක හරි. දැන් එක පැත්තකින් මම හිතන්නේ මේ බය දැනෙන එක හොඳයි. ඔය ස්ට්‍රෙස් දැනෙන එක හොඳයි. මොකද එකකින් අපිට මේ ඩිකෝඩ් කරගන්න තියෙන දේ තමයි මේ මට මේක කරගන්න බැරි වෙයි කියන එක නෙවෙයි. ඕකේ හොඳ පැත්ත බලන්න. දැන් පොඩි පොසිටිව් තින්කින් හරිද? මේ ඒකෙදී දැන් මම පෞද්ගලිකව කරන දේ තමයි දැන් මොකක් හරි දෙයක් ගැන බය හිතෙනවා නම් මම හිතන්නේ මේ හොඳයි ඒක. ඇත්තටම කි මට බයක් හිතෙන්නේ මං ඒ දේ ගැන කැකුමක් තියෙන හින්දානේ. දැන් වාටත් දැන් එක්සෑම් එක බලනවා නම් මේ එන්නට තියෙනවා මේ දැන් එක්සෑම් එකට බයයි මට ලියා ගන්න පුළුවන් ඒ සමහර හොඳට වැඩ කරන ළමයින්ටත් මේ කියනවා මේක මේ වැඩ කරන්නේ නැති ළමයෙක්ට හින්දා එහෙම එනවා නේ වැඩ කරන ළායට එන්නේ නැහැ එහෙම එකක් නැහැ මේක පොදුවේ මම හිතන්නේ ලංකාවේ පළවෙනියා හින්දා ඔක්කොටම තියෙනවා හරි ඕක එද්දි මේ අර තමා හිතා ගන්න ඕනේ නෑ මට මේක කරගන්න උවමනා හින්දානේ මේක ඇත්තටම මට මේ බය දැනෙන්නේ කියලා ඒක අර හිතපු ගාම පොඩ්ඩක් අර පොඩි ස්විච් එකක් වගේ හරි ඕෆ් වෙනවා මේ ඒක එච්චර දැනෙන්නේ හරි ඒක පවර් එක අරගෙන මම කොහමද අද දවසේ වැඩ ටික හෙට දවසේ වැඩ ටික කොහොම ඉස්සරහට කරගෙන යනවා කියලා. ඉතින් මේකේ මේ මම හිතන්නේ මේ අපේ දැන් එක්සෑම් ඇන්සයිටි, ෆියර්, ස්ට්‍රෙස් ඔය ඔක්කොම තියෙනවානේ. ඕකේ මේ බයොලොජි පාර්ට් එක කොහොමද? ડોක්ටර් එකෙන් අහගත්තාම එතකොට අපිට මේ තේරෙනවා ඇත්තටම මේකේ මොකක්ද වෙන්නේ කියලා. ඒ ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා දැනගත්තාම තේරෙනවා මේකනේ තියෙන්නේ. එහෙනම් මම ඒක කොහොමද මැනේජ් කරන්න කියන එක. ඒක සයන්ස් එක කොයි වගේද යන්නේ? ඇත්ත ප්‍රවීන්. අර ප්‍රවීන් මුලින් කිව්ව කෑල්ලත් බොහොම වැදගත්. මොකද ඒකට කියනවා අපි U stress කියලා. EU stress. නැත්තම් අපිට තියෙන distress. අනිත් පැත්ත distress. U stress කියන්නේ අපිට පොඩි ස්ට්‍රෙස් ලෙවල් එකක් තියෙනකොට අපි මොටිවේට් වෙනවා. ඒකට ඔකට තියෙනවා මේ ඉන්වර්ටඩ් U shape කියලා. පොඩි ස්ට්‍රෙස් එකක් තියෙද්දි අපි වැඩ කරන්න උඩට යනවා. නමුත් ඕක ඒ ස්ට්‍රෙස් ඒ කියන්නේ පොඩි ස්ට්‍රෙස් එකක් තියෙද්දි චුට්ටක්වත් නැත්තම් යට ඉන්නේ. පොඩි ස්ට්‍රෙස් එකක් තියෙද්දි අපේ පීක් පර්ෆෝමන්ස් ගන්න පුළුවන්. ඒක තමයි U stress කියලා කියන්නේ ප්‍රවීන් කියපු දෙයක හරියටම හරි. හැබැයි ස්ට්‍රෙස් එක වැඩි වෙද්දි ඩිස්ට්‍රෙස් වෙලා ආම් එක පල්ලෙහාට ගිහිල්ලා පර්ෆෝමන්ස් බහිනවා. ඒක ඉන්වර්ටඩ් U shape. ඕක තමයි ඔතන concept එක. හැබැයි අපි යන් මේ ස්ට්‍රෙස් එක පොඩ්ඩක් අපි බලන්න ඕනේ කොහොමද මේක ඇද්දි වෙන්නේ කියලා. ස්ට්‍රෙස් එක එක්සෑම් ස්ට්‍රෙස් එක මේ දෙකක් නෙමෙයි. ඕනම ස්ට්‍රෙස් එකක් ගැන අපිට කතා කරලා අපි එච්චර විග්‍රහයකට යන්නේ නැහැ මේ වෙලේ. නමුත් මම එක්සෑම් ස්ට්‍රෙස් එක ගැන කියන්න. හරි. මෙහෙම ගන්නකො. අපේ මොලේ තියෙනවා මේ මම මෙහෙම මැද්දෙන් දෙකට පැලුවොත් මේකේ තියෙන පොඩි වහලක් ගහලා වගේ තියෙනවා හයිපොතැලමස් එක. ඔයගොල්ලෝ ගන්න හයිපොතැලමස් එක. ඒක මැද්දේ මිරිකිලා ඉන්න ඇමිග්ඩලා එක. එහෙනම් බෝලේ වගේ වහලගෙන ඉන්න ඇමිග්ඩලා. ඇමිග්ඩලා එක තමයි ෆියර් සෙන්ටර් කියලා කියන්නේ. හරිද? ෆියර් සෙන්ටර් එක තමයි මේ අපේ පර්සීව් කරන්නේ අපිට ත්‍රෙට් එකක් එනවද මොකද්ද වෙන්නේ වටපිටාවේ ලෝකෙ මොකද වෙන්නේ කියලා. එක්සෑම් එක මොනවා වුණත් ඒක කර්මයකට මානව වර්ගයා හිතන්නේ ත්‍රෙට් එකක් කියලා. ෆිසිකල් නෙමෙයි මෙන්ටල් ත්‍රෙට් එකක්. ඉතින් ඒ වගේ ලෙවල් එකක්. මෙයා මොකද කරන්නේ? මෙයා හයිපොතැලමස් එකට පණිවිඩය යවනවා මෙන්න ත්‍රෙට් එකක් එනවා ළඟම ලෑස්ති වෙන්න කියලා. හයිපොතැලමස් එක ඇඩ්‍රිනලින් හෝමෝන් එක එළියට දානවා. ඒකට අපි කියනවා ෂෝට් ටර්ම් රෙස්පොන්ස් එක ඇඩ්‍රිනලින් එළියට දානවා. ඇඩ්‍රිනලින් එළියට එන හින්දා හයිපොතැලමස් එකෙන් ඇක්ටිවේට් වෙන පොඩි ඇක්සිස් එකක් HPA ඇක්සිස් කියලා හයිපොතැලමස් පිටියුටරි ඇඩ්‍රිනලින් ඇක්සිස් HPA. ඔය ඇක්ටිවේට් වෙන ඇක්සිස් එක හින්දා එනවා කෝටිසෝල් හෝමෝන් එක. ඇඩ්‍රිනලින් ඇවිල්ලා ඇක්සිස් එක ඇක්ටිවේට් වෙලා කෝටිසෝල් හෝමෝන් එක. මම හිතන ප්‍රවීන් අපි මේ ගැන කතා කරලා තිනවා. කෝටිසෝල් ගැන අපි ඉස්සරත් කතා කරලා තිනවා. කෝටිසෝල් හින්දා කෝටිසෝල් පොඩ්ඩක් ආවට ගැටලුවක් නැහැ. මොකද ඇඩ්‍රිනලින් හෝමෝන් එක මොකටද තියෙන්නේ? ෆයිට් ඔර් ෆ්ලයිට්. අපි ඒක දන්නවා. එතකොට අපේ බොඩි එක ප්‍රිපෙයාර් කරනවා හાર્ට් රේට් වැඩි කරලා බ්ලඩ් ෆ්ලෝ එක වැඩි කරනවා මේ මසල්ස් වලට. දුවන්න හරි ගහන්න හරි. ඉතින් මසල්ස් වල වැඩි වෙනවා බ්ලඩ් ෆ්ලෝ වැඩි වෙනවා. හැබැයි තේරුම් ගන්න ඕනේ මේ අලුතෙන් ලේ ඉන්නේ නැහනේ. ඇඟේ දුවන ලේ ටික අරට. එතකොට මොලේට යන ලේ ටික පොඩ්ඩක් අඩු වෙනවා. ඕක වෙනවා. හරිද?
කෝටිසෝල් ඇවිල්ලා ඕක වැඩියෙන් දියුණු කරන. කෝටිසෝල් ඇවිල්ලා කියනවා හරි. ඔය වැඩේට අපිට ග්ලූකෝසුත් ඕනේ. ග්ලයිකෝජන් කඩලා ග්ලූකෝස් ඇඟට දෙන්න අනවශ්‍ය වැඩ ටික නතර කරන්න ආහාර ජීර්ණය එහෙම නවත්වනවා තනිකරම. බය වුණාම ආහාර ජීර්ණය වෙන්නේ නැහැ. තනිකර නවතිනවා බ්ලඩ් යන්නේ නැහැ ආන්ත්‍රික පද්ධතියට මොලේටත් ටික ටිකද මේ දෙන්නම ලේ අඩු කරලා මේ ඕගොල්ලන්ට දැන් ලේ ඕනේ නැහැනේ අපිට ඕනේ දුවන්නයි ගහන්නයි කියලා අරවට යවනවා. ඔන්න ඔය හේතු හින්දා අපේ මෙතන තියෙනවා ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එක. ඉස්සරහා තියෙන මේ අපි කියනවා මේ ඉදිරි කපාල ප්‍රදේශය එතනින් තමයි ක්ලියර්ලි අපි හිතන්නේ ඩිසිෂන් මේකින් ගන්න ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එකෙන්. ඒ වගේම අපේ ඊළඟට තියෙනවා හිපෝකැම්පස් එක. අර මම කිව්වනේ හයිපොතැලමස් ඇමිග්ඩලා ඒත් එක්කම තියෙන හිපෝකැම්පස්. එතනින් තමයි අපි පාඩම් කරපු දේවල් ගබඩා කරලා එළියට ගන්න. හරිද? අපි රික්ලේම් කරන්න එක්සෑම් එකේදී එළියට ගන්න එපයි අපි. ඒක කරන්නේ හිපෝකැම්පස් එකේ. මේ දෙන්නට බ්ලඩ් අඩු වෙනවා. මේ දෙන්නට බ්ලඩ් අඩු නම් මේ දෙන්න ටිකක් හරි මේ මෙෂ් එකක් අඳුරුයි. අපි ගිහිල්ලා විභාගෙදී බ්ලැක් අවුට් වෙන්නේ. එක්සෑම් ස්ට්‍රෙස් එක ෆියර් එක වැඩි වුණාම ඔන්න ඔක තමයි වෙන්නේ. මොකද්ද වෙන්නේ? අර ලේ ටික අඩු වෙනවා, අර කෝටිසෝල් වැඩි වෙනවා, ඇඩ්‍රිනල් වැඩි වෙනවා, වෙන තැන් වලට ලේ යනවා, ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එකයි හිපෝකැම්පස් එකයි දුර්වල වෙනවා. හරියට දෙයක් ඩිසිෂන් මේකින් නැහැ. රිට්‍රීවල් ඇබිලිටි එක නැහැ. පාඩම් කරපු දේවල් එළියට ගන්න බෑ. අනේ ඉතින් පේපර් එක දැක්ක ගමන් අර ඔක්කොම හෝමෝන් වැඩිනවා, කොල්ල බය වුණා, බ්ලැක් අවුට්. ඕක තමයි ස්ට්‍රෙස් එකෙන් අපිට අන්තිමේදී වෙන්නේ. එතකොට දැන් මේ ඕක ලස්සන නිර්වචනය දැන් අර බ්ලැක් අවුට් වෙන්නේ ඇයි එකපාරණේ අය කියන දෙයියෝ බැලුවේ නැහැ වගේ කතන්දරයක් නේද? ඕක ඇත්තටම සයන්ස් එකක් තියෙනවා. සයන්ස් එකක් තියෙනවා. මම කියන්නේ මේ දෙයියොන්ට එන්ට වෙන්න දෙයක් නැහැ. තමන්ම බය වෙලා වැඩේ නාගත්තොත් තමයි ඉතින් අර අපි බලන්න ඕනේ බය වෙන්නේ නැතුව මේක කරන්න කොහොමද කියලා. එතකොට දැන් මේ අපිට එතකොට ඕකේම අපි සොලියුෂන් එකක් හදාගන්න try එකක් දුන්නොත් right අපි එතකොට මේ කරොත් හරි දැන් ඇඩ්‍රිනලින් ටික එනවා අපි එක්සෑම් එක ලඟ වෙලා ඉන්නේ දැන් පොඩ්ඩක් බයයි වගේ කියලා හිතන ඇඩ්‍රිනලින් පාර්ට් එක එනවා ඊට පස්සේ කෝටිසෝල් ආවම ඕක ඇත්තටම වැඩි කරන වෙනවා නේ ඇඩ්‍රිනලින් තමයි මුලින්ම දෙන්නේ ඕඩ වෙලා බයිච් එක ඒක හින්දා තමයි කෝටිසෝල් එන්නේ ඒක හින්දා කෝටිසෝල් එල්ල අපි සාමාන්‍යයෙන් කියන්නේ කෝටිසෝල් නේ ස්ට්‍රෙස් හෝමෝන් එක ස්ට්‍රෙස් හෝමෝන් ඒ මොකද කෝටිසෝල් වලින් තමයි අපි කියන ඕවර්වෙල්මින් ෆීලිං එක දෙන්නේ මුළු බ්‍රේන් එකම ඕවර්වෙල්ම් කරන්නේ කෝටිසෝල් වලින් ඇඩ්‍රිනලින් වලින් නෙමෙයි එයා අර ටිකක් අර බ්ලඩ් සප්ලයි හાર્ට් රේට් බලලා එනකොට කෝටිසෝල් ග්ලූකෝස් ටික දාලා ඕවර්වෙල්ම් කරනවා මේ ලෑස්ති වෙන්න බය වෙන්න අම්බෝ මාර වැඩක් වෙන්න යන්නේ වගේ නිකන් අර බය කරන වැඩේ කෝටිසෝල් කරන්නේ හරි හරි ඒතකොට ඒ වෙද්දිත් හැබැයි අර මොලේට තියෙන බ්ලඩ් සප්ලයි එක අඩු වෙලා ඒගොල්ලෝ ඔය වැඩ ටික හින්දා කෝටිසෝල් අපි කියන ලෝන් ආම් රියැක්ෂන් එක ඒක ගොඩක් වෙලා තියෙන්න අපේ බය තව වැඩි වෙනවා ස්ට්‍රෙස් එක වැඩි වෙන අර නෙගටිව් ලූප් එකකම යනවා අර බය වැඩි වෙන කෝටිසෝල් තව එනවා ඕක දිගටම යනවා අර ප්‍රශ්නේ උතන ඉතින් අර අපි කියන්නේ ප්‍රවීන් කිව්වා වගේ පොඩ්ඩක් ස්ට්‍රෙස් වුණාට එතකොට ඒක යූ ස්ට්‍රෙස් කියන්නේ ඇඩ්‍රිනලින් පොඩ්ඩක් කියලා ශක්තිය අරන් වැඩේකට අපිට ෆේස් කරන්න පුළුවන් එතකොට කෝටිසෝල් පොඩ්ඩක්වත් නැද්ද නෑ ඒක එන්නේ ඩිලේ වෙලා ඒ කියන්නේ අර යූ ස්ට්‍රෙස් කියන පාර්ට් එකේ වෙද්දී යූ ස්ට්‍රෙස් එකේදී කෝටිසෝල් ගැන මං හිතන්නේ ලොකු එක 100% 2-3 වගේ පොඩි ලෙවල් එකක තියෙනවා. නමුත් ඇඩ්‍රිනලින් තමයි තියෙන්නේ. ඒතකොට එයා බ්ලඩ් සප්ලයි එක අර මේ මොනවද අපි කියන්නේ මේ හાર્ට් රේට් වැඩි කරනවා. හાર્ට් රේට් වැඩි කරලා ලෑස්ති කරනවා මෙයාට මේ යමකට ෆේස් කරන්න. හැබැයි මොකද්ද ෆේස් කරන්න කියලා කවුරුත් හරියට බලන්නේ නැහැ. එතකොට අර හાર્ට් රේට් වැඩි වෙන හින්දා ඇත්තටම අපේ බ්ලඩ් ප්‍රෙෂර් එක පොඩ්ඩක් වැඩි වෙලා බ්‍රේන් එකටත් මුල් හරියදී ලේ වැඩි. දැන් අපිට එක්සෑම් එක හොඳයි. හැබැයි ඊට පස්සේ කෝටිසෝල් එන්න ගත්තම මේ ඔක්කොම හිතනවා නෑ මේක නෙමෙයි වැඩේ. දැන් මේ ගහ ගන්න දුවන්න ලෑස්ති වෙන්න ඕනේ. මේක හින්දා අපි මේ අනවශ්‍ය දේවල් නවත්තලා යන් අර වගේ වැඩකට කියලා එතකොට තමයි ප්‍රශ්නේ පටන් ගන්නේ. එතකොට අර ආහාර ජීර්ණයත් එහෙම හරියට වෙන්නේ නැති වුණාම ඊට පස්සේ කන කෑමක් අල්ලන්නෙත් නැහැ. ඔයක තනිකර නවත්තලා හේට්ටුයි එපා වෙලා වගේ යන්නේ. කෙලින්ම අර අපිට ඇත්තම මේ අර නිකන් අර මේ නිදාගෙන නැගිට්ටම අවුට් ගිහිල්ලා වගේ තමයි ඔළුවට තේරෙන්නේ. ඒකයි එහෙම එක්සෑම් එකට ගියාට පස්සේ සමහර කරලා දාඩිය දාලා පපුව ගහන්න අරන් පැල්පිටේෂන්ස් අරන් බය වුණාම ඒ බය විල්ලටම ඔයාට මොකුත් පේන්නේ නැති වෙන්නේ අර බ්‍රේන් පර්සීව් කරන්නේ නැහැ මොකුත්. ඒ කාරණේ අමුතුනේ අර සුපර්නැචරල් බිහේවියර් එකක් නෙවෙයි ඒක අර තමාගේ බොහොම සයන්ස් එකකට අනුව ඇගේ බයොලොජි. ඒතකොට අපිට එහෙනම් පුළුවන් නේද පස්සට ඕක ඩිකෝඩ් කරන් ගිහිල්ලා මෙන්න හරි කෝටිසෝල් සික්‍රීට් වෙන එක නතර කරනවා. හරි එතෙන් නතර අපි නිකන් හිතමුන් ස්විච් එක පුළුවන් කියලා මේ නතර කරනවා. ඊට පස්සේ ඇඩ්‍රිනලින් එන එකත් කන්ට්‍රෝල් කරන්න ඕනේ. ඔව් අනිවාර්යෙන් කන්ට්‍රෝල් කරන්න ඕනේ. මොකද දැන් මේ අපි කියන්නේ බය වෙන්න ඕනේ නැහැ. ඒතර බය නොවෙන්න අපිට කරන්න වැඩ කීපයක් තියෙනවා. ඇත්තටම ප්‍රවීන් මම ඒ කැලට යන්නම් දැන් ඔය අර මම කිව්වනේ දැන් ත්‍රෙට් එකක් විදිහට බලනවා කියලා මොලේ. ත්‍රෙට් එකක් විදිහට බලලා ඇඩ්‍රිනලින් එන්න පටන් ගන්නේ අපේ සිම්පතටික් නර්වස් සිස්ටම් එක ස්ටිමියුලේට් වෙන හින්දා. හොඳයි. සිම්පතටික් නර්වස් සිස්ටම් එක හින්දා තමයි අර මේ ඇඩ්‍රිනලින් ඇවිල්ලා කෝටිසෝල් ඇවිල්ලා ඔක්කොම පටන් ගන්න. ඇත්තටම. එතකොට අපිට කරන්න පුළුවන් මොකක්ද දන්නවද මම ඒකත් බොහොම සයන්ටිෆික් දෙයක් හොඳ ලස්සන වැඩක් මේක මමත් කරලා තියෙනවා
දැන් හිතන්නවා මේක වැදගත් අර එකපාර දැන් බය වෙලා. ඔයා පේපර් එකක් දැක්කම බය වෙන කට්ටිය ඉන්නවනේ. ඔය වැඩේ වෙනවනේ බ්ලැක් අවුට් වෙන කට්ටිය. ඔයගොල්ලන්ට මේක කරන්න පුළුවන්. එක්සෑම් හෝල් එකට ගිහිල්ලා පේපර් එක දෙනකොට ඔයා බය වෙලා බ්ලැක් අවුට් වෙනවා නම් දාඩිය දාලා අනාතයි නම් ඔයාගේ සිම්පතටික් ඕවර්ඩ්‍රයිව් එකකට ගිහිල්ලා කෝටිසෝල් වැඩි වෙලා මාර ප්‍රශ්නයක් නේ. ආපස්සට ගිහිල්ලා මේක අඩු කරන්න පුළුවන්. සිම්පතටික් වැඩි වෙනවා නම් එයාගේ විරුද්ධ එක්කෙනා පැරාසිම්පතටික්. එයා තමයි ඔක්කොම අඩු කරලා කාම් ඩවුන් කරලා ඔය නිදි කිරවන නිදා ගන්න වගේ වැඩක් කරන්නේ. පැරාසිම්පතටික් අපි ස්ටිමියුලේට් කරන බලෙන් කරන්නේ මේකට කියනවා බොක්ස් බ්‍රීතිං කියලා. හරිද? අර ඔයා දැකලා තියෙනවද අපේ මේ කට්ටිය බය වුණාම අර මේ බෑග් එකකට පිබින්නේ කාබන් ඩයොක්සයිඩ් අර ඒ වගේ වැඩක් ඒක කරන්න ඕනේ. ඒ වගේ බ්‍රීතිං හදලා අපිට මේ මට ඒකට යන්නේ තප්පර 16යි. තප්පර 16න් යලිත් ඔයාට අර කෝටිසෝල් ඔක්කොම අඩු කරන්න පුළුවන්. මොකද්ද බොක්ස් කියන්නේ? තප්පර 4 කරනවා. ඔයා මුලින්ම තප්පර 4ක් ඉන්හේල් කරනවා. තප්පර 4ක්. කියලා තමයි නිකන් සෙල්ෆ් කවුන්ට් කරගන්නවා 1 2 3 4. 2 3 4. ඊළඟට තප්පර 4ක් හෝල්ඩ් කරනවා. අල්ලගෙන ඉන්නවා 1 2 3 4. තප්පර 4ක් එක්සේල් කරනවා 1 2 3 4. හරි. තප්පර 4ක් එක්සේල් එක හෝල්ඩ් කරන් ඉන්නවා. හරි. ෆිනිෂ් බොක්ස් 4x4 බොක්ස්. එතකොට අර ඇඩ්‍රිනලින් අපි කියන මේ සිම්පතටික් ඩ්‍රයිව් එක අඩු වෙලා පැරාසිම්පතටික් ඩ්‍රයිව් එක වැඩි වෙලා ඇඩ්‍රිනලින් කෝටිසෝල් යථා තත්ත්වයටපත් වෙනවා. ඒකම දැන් තව සැරයක් බොක්ස් බ්‍රීතිං කරන්න තප්පර 32යි එතකොට ඔය ඔක්කොම හෝමෝන් ටික පල්ලෙහාට ගන්න පුළුවන්. දැන් ඔයාට ටිකක් කාම් ඩවුන් වෙලා වැඩේට එන්න වෙන්න පුළුවන්. හොඳ ටෙක්නික් එකක් ඕක කරනවා. බොක්ස් බ්‍රීතිං එකෙන් මම අහලා තියෙනවා මේ නේවි සීල්ස්ලත් අර හයි ටෙන්ස් සිටුේෂන්ස් වලදී බොක්ස් බ්‍රීතිං එක තමයි යූස් කරන්න කියලා. රයිට්. ඒක මාර පවර්ෆුල්. ඒ කියන්නේ මේක බලන් ඉන්න දැන් ඔයා ඉන්නවා නම් දැන් එක්සෑම් එක ස්ට්‍රෙස් වෙලා දැන් ඔයාට මොඩල් පේපර් එකක් කරලා දෙන්න පුළුවන්. ගෙදර නිකන් වැඩක් කරලා දෙන්න පුළුවන්. නිකන් ඉන්න ගමන් වෙන්නත් පුළුවන්. දැන් එක්සෑම් එක එනවා කියලා හිතලා. ඔයා මේ බොක්ස් බ්‍රීතිං ටෙක්නික් එක කරන්න. මම ආපහු පොඩ්ඩක් සමරයිස් කරන්න. ડોක්ටර් බලන්න හරිද කියලා. එතකොට ඉන්හේල් කරනවා 4 seconds අල්ලන් ඉන්නවා. sorry 4 seconds ඉන්හේල් කරනවා. ඔව් ඉන්හේල් කරනවා. 4 seconds ඉන්හේල් කරනවා. 4 seconds අල්ලගෙන ඉන්නවා ඉන්හේල් කරපු එක. ආයි 4 seconds එක්සේල් කරනවා. එක්සේල් කරලා එතන අල්ලන් ඉන්නවා තව තප්පර 4ක්. ඒතර ඕක තමයි තප්පර 16 බොක්ස් එක වගේ මෙහෙම උඩට යනවා. කියන්නේ හුස්ම ගත්තා. අල්ලගෙන හිටියා. හුස්ම දැම්ම පල්ලහැට අල්ලගෙන හිටියා. අන්න ඕක තමයි බොක්ස් එක මෙහෙම යන්නේ වටේට. රයිට්. ඒතර අපි තව මොන හරි තියෙනවද කරන්න පුළුවන් දේවල්? තව බොහොම අපි සාමාන්‍යයෙන් හිතන්නේ මේක උදව් වෙයි කියලා. නමුත් ඒවත් බලපානවා. දැන් අපි ඉස්සෙල්ලා අපි කලින් වීඩියෝ එකක අපි කතා කරා ප්‍රවීන් මේ පාස් පේපර්ස් කරලා ගන්න එක්ස්පීරියන්ස් එක පාස් පේපර් එක්ස්පීරියන්ස් එක ගත්තා අපි මොකද ෆැමිලියර් වෙනවානේ එක්සෑම් සිටුේෂන් එකට ෆැමිලියර් වෙනවා ඊට පස්සේ අපි කතා කරා ප්‍රවීන් කිව්වා අපි ගිහිල්ලා එක්සෑම් සෙන්ටර්ස් වල ෆිසිකලි පේපර්ස් ලියලා පුරුදු වෙනවා ෆැමිලියර් වෙනවා අපේ ත්‍රෙට් එකට ෆැමිලියර් වෙන්නේ ත්‍රෙට් එකට ෆැමිලියර් වෙනවා කියන්නේ දැන් හිතන්න එකපාර ත්‍රෙට් එකට ඔයා යනවා A level එක්සෑම් එකට ගියාම කෝටිසෝල් වගේ හෝමෝන් මෙහෙම නගී හරිද ඒ කියන්නේ පුදුම අන්ෆැමිලියර් මාර ත්‍රෙට්ෆුල් සිටුේෂන් එකක් මාර බයයි අලුත් විභාග ශාලා මේ වගේ වාඩි වෙලත් නැහැ ඒ කියන්නේ දැන් මට විභාගයකට වාඩිලා කාලෙකින් මතකත් නැහැ කට්ටිය එක ළඟ වාඩි වෙලා ඔක්කොම ටෙන්ස් වෙලා මම බය වෙන හොඳට නෑ මම පොඩි විභාග ලියලා මොඩල් පේපර්ස් පාස් පේපර්ස් හරි කවන්න යාළු හරි ලියලා විභාග විදියට ලියලා ට්‍රේන් වෙලා එනවනම් ඔක කොහොමවත් අඩු කරගන්න පුළුවන් ඔක තව විදියක් ඊට පස්සේ අර ප්‍රවීන් මුලින්ම කිව්වා මේ යූ ස්ට්‍රෙස් එක වා කතා කරේ මොකද්ද කිව්වේ මට පැත්තට රේන්ෆෝස් කරගන්න ඕන. එතකොට මට හොඳයිනේ මම දෙකට මේ මට පොඩි කැපවීමක් තියෙන හින්දානේ මම බය වෙන්නේ. ඕකට කියනවා කොග්නිෂන් රීප්‍රෝග්‍රෑමින්. හරි අපි හිතන විදිහ වෙනස් කරන්නේ. මේ ත්‍රෙට් එක දිහා බලන විදිය. තව කෙනෙක්ට මෙහෙම කරන්න පුළුවන්. දැන් එක්කෙනෙක් බය වෙනවා ඇයි? අම්බෝ එක්සෑම් එක තියෙනවා මම හිතන්නේ මෙහෙමයි. හරි තනිකර එක්සෑම් ස්ට්‍රෙස් එක ඇති වෙන සිටුේෂන් මම මේ කියන්නේ. පළවෙනි එක මට A3ක් ගන්න ඕනේ මට කැම්පස් යන්න ඕනේ ඔය ලොකු ටාගට් එකක් තියෙනවා. හරි දෙවෙනි එක අම්මලා තාත්තලා ගුරුවරු ඔක්කොම බලන් ඉන්නවා මගේ රිසල්ට් එක තියා. තුන්වෙනි එක අනේ මං ඒත් වැඩ කරලා නැහැ නේ මට ලොකු ગેප් එකක් තියෙනවා කවර් කරා. යාළුවෝ වැඩ කරනවා මම කරලා නැහැ. ඔය වගේ සාධක කිහිපයක් තියෙනවා. ඒතකොට කොග්නිෂන් රීප්‍රෝග්‍රෑම් කරගන්නේ කොහොමද? නෑ ගැටලුවක් නෑ. මම මේ ප්‍රවීන් කිව්වාගේ මට මේකට ඇත්තටම අවශ්‍යතාවයක් තියෙනවා. ඒ හින්දා මම මේක කරනවා. මේක මේ අමාරු බරපතල දෙයක් වෙන්න පුළුවන්. නමුත් මම මේක කරනවා. පළවෙනි එක ඊළඟ එක මීට වඩා අමාරු තැන් ජීවිතේ පහු කරලා ඇවිල්ලා තියෙනවා. සහ මීටත් වඩා අමාරු දේවල් මට ඉස්සරහට මුහුණ දෙන්න වෙයි. මේක එක පියවරක් විතරයි. දෙවෙනි එක ඕක. ඔය වගේ Tamanට අර ප්‍රවීන් මුලින් කියනවාගේ පොසිටිව් දේවල්. මගේ ඇත්ත ජීවිතේ ඇත්ත රියැලිටි එක මේක එක ස්ටෙප් එකක්. මේක හොඳම වාසියක් තමයි. නමුත් මේක එක ස්ටෙප් එකක් විතරයි ජීවිතේ. මේ ස්ටෙප් එකක් විදිහට අඳුරගෙන ලොකු දේවල් මට කරන්නත් පුළුවන් ලොකු චැලෙන්ජස් වලට මුහුණ දෙන්නත් වෙනවා ඉස්සරහට. එහෙනම් තේරුම් ගන්න මේක මහා දෙයක් නෙමෙයි. හරියට කරොත් කොහොමද කරන්න පුළුවන්.
ඒ විදිහට ඔයා හිතන විදිහ වෙනස් කරගන්න කොග්නිෂන් රීප්‍රෝග්‍රෑම් ඒකෙදී අර මේ ලස්සන කතාවක් තියෙනවානේ මොකද්ද මේ අපි හැම වෙලෙම හිතනවානේ මේ විශ්වයේ කේන්ද්‍රය මම කියලා. කියන්නේ අපි තැන ඉඳන් තමයි හැම වෙලෙම හැම දේ ගැනම හිතන්නේ. මට තමයි ඔක්කොම වෙන්නේ මම හින්දා තමයි ඔක්කොම වෙන්නේ අර අපි තමයි මේ ලෝකේ විශ්වයේ කේන්ද්‍රය කියලා අපි හිතාගෙන ඉන්නේ දැන් සරලම කතාව දැන් අපි දෙන්න මෙතනින් ගියාට පස්සේ අපිට වෙනම ජීවත් වෙන ජීවිත තියෙනවානේ අපිට අර දේ වුණාද අරයා මෙහෙම හිතුවක් දන්නේ නැහැ මෙයා මෙහෙම කරාද දන්නේ නැහැ කියලා එහෙම කවුරුත් හිතන්නේ නැහැ හිතන්න වෙලාවක් නැහැ දැන් ඔයාම උනත් බලන මේ වෙන කවුරුත් කෙනෙක් හිතන්නේ නැහනේ රයිට් ඒ හින්දා එහෙම දෙයක් නැහැ ඒකත් ඒක අර ડોක්ටර් මේ කියපු ලස්සන කතාවක් තියෙනවා අර මේ මීට වඩා දේවල් කලින් කරලත් තියෙනවා ඉස්සරහට ඊට වඩා දේවල් කරන්නත් තියෙනවා කියන එක. දැන් අපි අර විශ්වයේ කේන්ද්‍රයේ තැන කියලා හිතානවා අපිට පේන්නේ මේක විතර මේ ඉස්සරහම පේන්නේ A level paper එක පේනවා ලොකුවට. ඒක තමයි ලෝකේ තියෙන ලොකුම දේ වගේ. හැබැයි මේ ඔතනින් එහාට පස්සේ මේ ජීවිතේ ඉස්සරහට ගොඩක් දේවල් ටික එන්න තියෙනවා. දැන් එක්සෑම් එකකින් පස්සේ ඊට ජොබ් එකකට යන්න තියෙනවා. හෝ සමාජයේ ඔන්ටර්ප්‍රිනර්ෂිප් නැත්නම් යුනිවර්සිටි එකේ වැඩ තියෙනවා. ඒතකොට ඒවත් එක්ක බලද්දී ඕවා ටොයිස් ඇත්තටම. දැන් O level ඕක ලේසියෙම තේරුම් ගන්න තමයි O level A level එක බෑක් කරලා බලන්නකො. O level මේ සතියක් පාඩම් කරලා 9s දාගන්න පුළුවන් කට්ටිය ඉන්නවා. එතකොට O level එක බලද්දී A level දැන් කරද්දී ඒවට තේරෙනවනේ O level toys කියලා. එතකොට A level ඒ වගේම තමයි A level toys වෙනවා ඕක පැන්න ගන්න. හරි ඊට පස්සේ කැම්පස් එකේ ගිහිල්ලා දැන් අවුට් වෙලා අපි හිතන් ඉන්නේ කැම්පස් එක මාර ලොකුයි කියලා. හැබැයි ඒකෙන් එළියට ඇවිල්ලා මේ නිකන් පොඩ්ඩක් නේ පේපර්ස් දෙයක් තුනක් රිසර්ච් මේ කියවලා බැලුවම තේරෙනවා ඒව මොනවද මේ චූටි දේවල් මේ කියවලා තියෙන්නේ කියලා. හරි අනිති ඕක වෙනවා. අර ජීවිතේ ඉස්සරහට අත්දැකීමේදී අවස්ථාවන් වලට මුහුණ දෙන්න අවස්ථාව හම්බෙද්දී අපේ ටයිම් එකත් එක්ක හම්බෙනවා. ඉතින් මේ ඒ ගැන ලොකුවට හිතාගන්න යන්නේ නැතුව අපි අර හැම වෙලේම බලන්න නැහැ. අර ડોක්ටර් කියපු කතාව මම ඊට වඩා දේවල් කලින් කරලා තියෙනවා. ඇත්තටම කරලා ඇති ඊට වඩා ලොකු දේවල්. ඒ වගේම ඉස්සරහට අනිවාර්යයෙන් ඊට වඩා ලොකු දේවල් හම්බ වෙනවා. ඉතින් මේක එක සම්දිස්ථානයක් විතරයි මට ටැකල් කරන්න තියෙන කියලා. සහ තව එක දෙයක් ඇඩ් කරන්න ඕනේ ප්‍රවීන් මේක අපි ලොකුවට හිතන්නේ නැහැ. දැන් මේකට අපි ඉස්සරහට ෆෝකස් එක ගැන කතා කරද්දි කතා කරන්නේ. නමුත් මේ මෙතන ස්ට්‍රෙස් එක ඇති වෙන එක බලපානවා. ඒ කියන්නේ මේ ඩෝපමින් ඕවර්ලෝඩ් වෙන ප්‍රශ්න තියෙනවා. මේ මොබයිල් ෆෝන් එක තමයි අපිට ගන්න පුළුවන් ලේසිම උදාහරණේ. මොබයිල් ෆෝන් අපි කියන්නේ මේ දැන් අපි කවදාවත් කියන්නේ මේවා කපලා දාන්න නවත්තන්න කියන එක නෙමෙයි. මේ පාලනයක් ඇතුව කරන්නේ. මොකද අපි TikTok එකේ වීඩියෝස් බලනවා, Facebook පෝස්ට් කියවනවා. එතකොට අපිට ෂණික ඩෝපමින් බූස්ටර්ස් හම්බ වෙනවා. ඒකට අපි කැමති මොලේ කැමති. අපිට වඩා මොලේ කැමති. මොකද එයාට ලේසි වැඩේ. පාඩම් කරලා පැයක් එකමාරක් පාඩම් කරලා ඇචීව්මන්ට් එකකින් ගන්න ඩෝපමින් ප්‍රමාණය තප්පර 10 TikTok එකේ තප්පර 2-3න් ගන්න පුළුවන්. ඒක මොලේ කැමති. ඒතර ඒකට අපේ මොලේ මේකට යූස් වෙලා ඩෝපමින් ඕවර්ලෝඩ් එකකට යූස් වෙනවා. එයාව සතුටු කරන්න අමාරුයි. මොලේ දැන් සැටිස්ෆයිඩ් වෙන්නේ නැහැ. තව ලේසි ක්‍රම හොයන්නේ. එතකොට මේ පාඩම් කිරීම ගිලිහිලා යනවා. අර අපේ ස්ට්‍රෙස් ලෙවල් වැඩි වෙනවා. යාර අපි සාමාන්‍ය පාඩම් කරනකොට කියනවානේ මොබයිල් එක පැත්තක තියලා අයින් කරලා වැඩේ කරන්න ඊට පස්සේ මේවට එන්න. ඒ වගේම තමයි මේ ෂණික දේවල් වලින් එතකොට අපිට අර මේ මෙතුවක් කල් කරගෙන ආපු සමහරක් දේවල් වෙනස් කරන්න වෙයි. මොකද මේ අපි කියන්නේ මේ වෙලේ ඔයාට කරන්න පුළුවන් හොඳම දේ සහ මේ අර ස්ට්‍රෙස් එක මැනේජ් කරගන්න. ස්ට්‍රෙස් මොකද ඔයා ස්ට්‍රෙස් වෙන විදියක් මේක. එතකොට අර ඒ වගේ ඩෝපමින් ඕවර්ලෝඩ් වගේ දේවල් ඩෝපමින් ෂණිකව ගන්න දේවල් අර ඩේලි හැබිට්ස් වලින් වෙන් කරන්න කියන එක අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. ඔව් ඒකත් එක්කම මේ අර තමාව අර පැරාසිම්පතටික් සිස්ටම් එක වගේ අර ඒක අර එකක් පැත්තකින් වැඩි වෙද්දී අනිත් පැත්තෙන් බැලන්ස් කරනවානේ. ඕක මේ මම ඇත්තටම මේ දැන් කල්පනා කර හිටියේ ඕක මේ අර ඔය ඕකම නෙමෙයි ඔය වගේ දෙයක් කරලා තියෙනවා. මොකද ළමයි සමහරලාට ලොස් වෙනවා. දැන් අර මේ සතිය හොඳ ගැම්මෙන් වැඩ කරගෙන යනවා. ඊළඟ සතියත් ගැම්මෙන් වැඩ කරගෙන යනවා. ඊට පස්සේ චුට්ටක් මහන්සි. දැන් ඇත්තටම ෆිසිකල් මහන්සියකුත් එනවා, මෙන්ටල් මහන්සියකුත් එනවා උතන. ඊට පස්සේ චුට්ටක් ලැග් වෙන්න පටන් ගන්නවා. ඔය ලැග් වෙන එක අපව අනිත් පැත්තට ආයෙ ලැග් වීගෙන කියලා ආයෙ පැත්තට. කියන්නේ මුලින් උඩට යනවා, ආයෙ මහන්සි කියලා වැටෙනකොට ආයෙ පල්ලෙහාටම යනවා. රයිට්. දැන් ඕක මෙයා කරගන්න මම කරපු ලස්සන වැඩක් තමයි මේ මම සාමාන්‍ය පුරුද්දකට වැඩ කරලා හැම සෙනසුරාදා හවස් වරුවම වගේ මට පන්ති තිබ්බේ නැහැ. සෙනසුරාදා උදේ වරුව විතරයි පන්ති තිබ්බේ. සෙනසුරාදා හවස් වරුවම වගේ මේ මම කරන්නේ එක්ක දැන් අපි බීච් එක ළඟයි අපේ ගෙවල් ගාව ඉඳන් එක්ක බීච් එකට යනවා. එක්ක මම පල්ලියට යනවා. ඒ හවස් වරුවට. ගිහිල්ලා පැය 3-4ක් විතර ඔහේ ඉඳලා එනවා නිකන්. කිසිම දෙයක් බලාපොරොත්තු වෙනුත් නෙමෙයි යන්නේ මොකුත් නැහැ නිකන් ගිහලා බීච් එකට ගිහලා රැල්ල පාගලා ටිකක් ඇවිදලා ඉඳලා පොඩ උලන් ටිකක් වද්දාගෙන ආපහු එනවා. හැබැයි ඒද්දි මාර විදියට මට තේරෙනවා සිස්ටම් එක මාර කාම්. ඒ කියන්නේ ආපහු රෙඩි ගේම් එකක් ගහන්න. හැබැයි ඒක පටන් ගද්දි මාර මොටිවේට් වෙලා නෙමෙයි ඉන්නේ. අන්න ඕක මම හිතන්නේ ටිකක් වැදගත් පොයින්ට් එක. මම දැන් පස්සේ අපිට එක්ස්ප්ලෝර් කරන්න පුළුවන් ඒ සයන්ටිෆික් පැත්තත් මොනවාරි තියනද කියලා. අර මාර විදියට එන්න පම්ප් වෙලා මොටිවේෂන් එකකින් නෙමෙයි එන්නේ. මාර කාම්නස් එකකින් එන්නේ. කාම් වෙලා එන්නේ. ඒ කියන්නේ ආරිය සීරෝ එකේ ඉඳන් අර මට ලේසි ආපහු අර වාහනේ නතර කරලා තියෙන වාහනේ ආවේ ස්ටාර්ට් කරන් ගිහලා පීක් එකක් තියෙන. අපි පීක් එකේදී මම ආපහු පොඩ්ඩක් රෙස් කරනවා.
ඒක හරි වැදගත් පොයින්ට් එක මම හිතන්නේ ප්‍රවීන්. ඒ කියන්නේ ඒක දැන් අපිට ඒක හැමදේම විද්‍යාත්මකව මේ කියන්න බෑ. නමුත් ඒක වැදගත්. මොකද අපි කියනවා මේ රීකලෙක්ට් කරන්න, තමාව රීකලෙක්ට් කරන්න. දැන් ඔයාගේ එනර්ජි එක සතියක් තිස්සේ වැඩ කරලා නේ. සතියක් තිස්සේ පන්ති ගිහිල්ලා සෙල්ෆ් ස්ටඩි කරලා පේපර්ස් කරලා ඔක්කොම කරලා ඩිස්පර්ස් වෙලා එනර්ජි එක වේස්ට් වෙලා අර අපි කියන බැටරියක් උනත් රීචාර්ජ් කරනවා නෙමෙයි. නමුත් බැටරි පොඩ්ඩක් ගිහිල්ලා. එතකොට පොඩ්ඩක් ගිහිල්ලා අරමුණක් ඕනේ නෑ. පැය දෙක තුනක් පොඩ්ඩක් රිලැක්ස් වෙලා එනවා කියන්නේ ඊළඟ එනර්ජි ගැදර් කරලා තිනවා තව රවුන්ඩ් එකකට වැඩ කරන්න. ඒක හරිම වැදගත්. මම හිතන්නේ මේ ස්ට්‍රෙස් එකට. ඒක අපිට ස්ට්‍රෙස් එකට මෙහෙමයි කියලා කියන්න බැන්නවද? මොකද ඕගොල්ලෝ හිතනවා ස්ට්‍රෙස් එක වැඩි වුණාම තව වැඩ කරගෙනම යන්න ඕනේ. හුස්මක් කටක් ගන්නෙ නෑ, වැඩ කර නිදාගන්නෙත් නෑ. වැඩ කර එහෙම කරලා ස්ට්‍රෙස් එක අඩු කරන්න බෑ වැඩ කරා කියලා. Taman ඩේලි කරන මේ හැබිට්ස් වල සතියට සැරයක් අර ප්‍රවීන් කියපු ඒ පුරුද්ද තුල සමහර කාට ඔයගේ ස්ට්‍රෙස් එක විශාල වශයෙන් අර ලස්සනට මැනේජ් කරලා තියෙන වෙන්න පුළුවන්. ඕකේ මේ මොකගත එක්කම ආව මම හිතන්නේ අපිට මේකෙන් එන් කරන්න පුළුවන් වෙයි. ජෙෆ් බේසොස්ගේ කතාවක් තියෙනවා. එයා කියනවා මේ ස්ට්‍රෙස් කියලා කියන්නේ අපිට කරන්න තියෙන දේවල් හින්දා බය වෙන එක නෙවෙයි කියලා. එයා කියන්නේ ස්ට්‍රෙස් කියලා කියන්නේ අපිට කරන්න පුළුවන්කම තියෙද්දි අපි ඒ දේවල් නොකරන නිසා කියලා. අපිට ඒක ඇත්තට මාර පොඩි ලොජික් එකක් තියෙන හිතුවහම. ඔය ගැප් එකනේ. ගැප් එක. කියන්නේ මම දන්නවා මට මේ දේ කරන්න පුළුවන්. දැන් ඔයා ස්ට්‍රෙස් වෙලා නම් ඉන්නේ. ඔයා කියනවා නම් මම එක්සෑම් එකකින්ද ස්ට්‍රෙස් වෙලා ඉන්නේ කියලා. ඔයා දන්නවා ඔයාට මේ එක්සෑම් එක ගොඩ දාගන්න පුළුවන් කියලා. නමුත් ඔයා ඒ වෙනුවෙන් වැඩ කරන්නේ නැතිකම. ඕක තමයි ස්ට්‍රෙස් වෙන්නේ. ඉතින් දැන් මම කවදාවත් ස්ට්‍රෙස් වෙන්නේ නැහැ නේ. මං ගිහිල්ලා උසෙන් බෝල්ට් වගේ මීටර 100 දුවන්න පුළුවන් බැරි වෙයි කියලා මට ගෝල්ඩ් මෙඩල් ඔලිම්පික් ගෝල්ඩ් මෙඩලයක් ගහන්න බැරි වෙයි කියලා මං ස්ට්‍රෙස් වෙන්නේ නැහැ. දැනෙන්නේවත් නැහැ. හැබැයි මම ස්ට්‍රෙස් වෙනවා. ඊළඟට ලියන මොකක් හරි මම පොතක් ලියනවා නම් ඒක ලියුවේ නැත්නම් මං ස්ට්‍රෙස් වෙනවා. තාම ලියා ගන්න බෑ වැඩ කරේ නැහැ කියලා ඔන්න මම ස්ට්‍රෙස් වෙනවා. අර ඒ වගේ තමයි දැන් පාඩම් කරන ළමයි ඔයා දන්නවා ෆිසික්ස් පුළුවන්. අර කෙමිස්ට්‍රි කම්බයින්ඩ් බයෝ ටික පුළුවන්. ආර්ට් ඕන සබ්ජෙක්ට් එක පුළුවන්. ඔයා දන්නවා. කිව්වහම මේකේ තියෙන්නේ මේකයි කියලා තේරෙනවා. නමුත් ඔයා ඒ ටයිම් එක දීලා චුට්ටක් අර ඒක මොනවද වෙන්නේ කියලා බලලා ඒවා එක පාර තේරෙන්නේ නැහැ. ඒක හරි ඕන මිනිස්සෙක් නෑනේ. උසෙන් බෝල්ට් තිබුණු ගාම මීටර 100 තප්පර 9න් දිව්වේ නෑනේ. අර ඒ වගේ ටයිම් එකක් යනවා. ඒක පුහුණු වෙන්න ඕනේ. ඒ ටයිම් එක දෙන්න ඕනේ. ඒ ටයිම් එක දෙන්නේ නැහැ ඇත්තටම. එයා ෂණික නූල්ස් එකක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට එහෙම ෂණික දේවල් නෑ මේ ලෝකේ. අර ඒට ටයිම් එක දීලා වැඩේ කරගෙන යන්න ඕනේ. මම හිතන්නේ අර ඕකත් එක අපහුව අර කතාව ලයින් කර හැකි මේ අර රීකලෙක්ෂන් කරා කියලා ලස්සන කතාව. අර ඔහොම කරගෙන ගිහිල්ලා මම ඉතින් චුට්ටක් කියලා රෙස්ට් එකේ ඉඳලා රිලැක්ස් වෙලා එනවා. එතකොට ඒ වෙද්දී මම හිතන්නේ එක්කෝ මට ඕක දැන් මට එහෙම මතකයක් නැහැ ඒක එහෙම වුණාද නැද්ද කියලා. සමහර විට අර thought process එකේ මෙයා වෙනවා ඇති. මෙන්න මේ තැන් වල efficiencies inefficiencies තිබ්බා. මේ දේවල් මම එක්ක නොකරා නම් හොඳයි. සමහර විට මම ඔය කියන්නේ අර theory හැම එකම බලන්න ඕනේ නැහැ. මේ ටික විතරක් බලාගත්තාම ඇති වෙනවා. නැත්නම් අර ඔක්කොම කරන්න ඕනේ නැහැ. අර planning process එකට මම හිතන්නේ දැන් අපි මොනවා හරි අපි දැන් මේ episode එකෙන් කතා කරන plans ඒවා මේවා කතා කරද්දී අර මම හිතන්නේ ඔළුව ඇතුලෙන් subconsciously ඕක auto loop වෙන මම හිතන්නේ අපේ මොලේ තියෙන super power එක pattern recognition ඒව කරනවා. දර සමහර දැන් දුලින්දත් මේ එක්ස්පීරියන්සස් ඇති අර ගානක් හදන්න try කරනවා හදා ගන්න බෑ ඇතල්ලා දාලා රෑ නිදා ගන්න හැබැයි උදේ නැගිට ගාම ගාන දැක් අයියෝ මෙහෙමනේ කරන්න තියෙන කියලා ගාන හදා ගන්න පුළුවන් කියලා. අපි නිදාගත්තට මොලේ වැඩ කරනවා කියලා මම දන්නේ සයන්ස් එකේ තියෙනවා නේද? ඔව් මෙමරි කන්සොලිඩේෂන් අර ෂෝට් ටර්ම් ගත්ත එක පස්සේ ලොන්ග් ටර්ම් ගිහිල්ලා විසඳිලා එනවා. පාත් එක පේනවා. ඔව් ඒ යන්නේ ඒ වගේ මොකක් හරි ප්‍රොසෙස් එකක් ඇති. ඉතින් මම හිතන්නේ මේ අර කරන්න ඕනේ කියලා කාගෙන ඔළුව තෙරපගෙන ඉන්නවට වඩා පුංචි අඩියක් පස්සට අරගත්තා කියලා ඔයාට සෑහෙන වාසියක් වෙනවා. දැන් මම ඕකම කියලා ඇත්තටම ළමයි කිව්වා මේ සර් මේ කොහොම මේ දවස් භාගයක් විතර නිකන් ඉන්න පුළුවන් නෑ මේ අන්තිම කාලේ කියලා. ඊට පස්සේ මේ ඒතකොට ඒකෙත් හිතනවනේ මට වැඩක් කරා නම් හරි එහෙමයි කියලා. ඒතකොට ආයෙ වෙන්නේ ආයෙ කරන්න ආයෙ පොඩ්ඩක් බය වැඩි වෙනවා. ඒතකොට ආයෙ ඒතකොට කෝටිසෝල් මං හිතන්නේ ඇවිල්ලා නෙගටිව් ලූප් එක තව පවර් අප් වෙනවා. හරි ඒ හින්දා එහෙම නැතිව තමා අදහන ආගමකට අනුව පල්ලියකට පන්සලට චුට්ටක් ගිහිල්ලා වරු දවසකට වරුවක් ගිහිල්ලා ආවා කියලා මුකුත් ඔගේ හානියක් වෙන්නේ නැහැ. ඒ තමාගේ ප්‍රැක්ටිසස් මොන හරි තියෙනවනම් නැත්නම් පෞද්ගලිකව අර මං කියන්නේ ගේම් එකක් ගැහුවා කියලා මුකුත් වෙන්නේ නැහැ. හැබැයි අර ගේම් එක ගහන්න බෑ ඔයා වැඩ කරන්න තියෙන වෙලාවේ. ඔව් අන්න එතනයි ඔය ඩිස්ට්‍රැක්ෂන් එක තියෙන්නේ. ෆෝන් එක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔක ඔළුවේ එල්ලගෙන ගියත් කමක් නැහැ. අර වැඩ කරන්න තියෙනවා නම් පන්ති යන්න තියෙනවා නම් ඉගෙන ගන්න තමා සෙල්ෆ් ස්ටඩීස් කරන ටයිම් එක න ะ. එතකොට ඕක බාධාවක් වෙන්න බෑ. එතනින් එහා පැත්තේ PUBG බැරනම් මොන ඕන එකක් ගැහුවත් කමක් නැහැ. රයිට්. අන්න ඔය හරි ඔළුවේ ඩිමාර්කේෂන් එක දාලා නැත්නම් අපි ඔක්කොම කරන්නේ එක්කෝ හැමදේම හොඳයි කියලා හැමදේම නරකයි කියලා. ඕකනේ තියෙන්නේ අර හරි ඔප්ටිමල් යුටිලිටි කියන එක අපි කතා කරන්නේ නැහනේ අපි සාමාන්‍යයෙන්. පාලනය ඇතිව කියන එක. එතන පාලනය දර ඔප්ටිමල් යුටිලිටි කියන එක. ඒ කියන්නේ කොයි වෙලේ මොකක්ද පාවිච්චි කරන්න ඕනේ කියන එක. රයිට්. අන්න ඒ ඇස්පෙක්ට් එකට අපි කතා කරන්නේ හින්දා මේ ලොකුවට වෙන්න එපා. අපි දැන් අර එපිසෝඩ් එකේ දර කෝටිසෝල් ඇඩ්‍රිනලින් ගැන පොඩ්ඩක් ජවය කතා කරලා පොඩ්ඩක් මම හිතුවේ මේ අපි එපිසෝඩ් එක පොඩ්ඩක් ටෝන් ඩවුන් කරලා දාමුයි කියලා. මේ
අර ඒ සංසුන් භාවය තමා අරගත්තාම ඒකෙන් පුළුවන් තමාටව ඉවැලුවේට් කරගන්න හරි මට මේ දේවල් ටික තමයි වෙලා තියෙන්නේ. සමහරවිට මටත් අර හිතෙන්න ඇති ඒ කාලේ නිකන් ඉන්න ගම අර මෙහෙනම් මේ ෆිසික්ස් එකේ මේ කාලේ ටික කරගෙන අවුලක් නැහැ. අර දැන් මේ කෙමිස්ට්‍රි වල මොකද්ද මේ කර්මාන්ත රසායන පාර්ට් එක ගත්තේ නැතුණාට අවුලක් නැහැ. මට ඒ ටික ෂේප් එකක් දාගන්න පුළුවන් කියලා. ඒකත් එක්තරා ආකාරයක බ්‍රේව් ඩිසිෂන් එකක් නේ. බය හිතෙනවනේ දැන් යාළුවෝ මගේ හිටියා මේ ඔක්කොම වාඩම් කරන් යනවා. ඉතින් මැත්ස් කරන කට්ටියත් හිටියා මේ නෑ කර්මාන්ත රසායන ලේසි බං මම ඒකින්නේ පටන් ගන්න එහෙමයි කිය. එහෙමයි කිව්වා ඉතින් මට ගාණක් නැහැ. එයි මට ප්‍රොසෙස් එකක් තියෙනවනේ ට්‍රස්ට් කරන් යන මම හදාගත්ත මම ප්‍රොසෙස් එක තියෙනවනේ. ඉතින් ඒක තමයි අපි හැමතිස්සෙම කියන්නේ මේ එක්සෑම් ප්‍රෙෂර්ස් එකේනොත් ඕගොල්ලෝ අර අපි කියන අපි හැම වෙලේම කතා කරන ෆස්ට් ප්‍රින්සිපල්ස් වලින්. අර කාටවත් මේ ඇඳුම් මහලා දෙන්නේ නැහැ අපි. රෙදි ටික දෙනවා, නූල් ටිකක් දෙනවා, ඉදි කට්ටක් දෙනවා. මෙන්න මෙහෙම තමයි ෂර්ට් එකක් මහගන්න කියලා අපි ගයිඩන්ස් එක දෙනවා. ඕගොල්ලෝ කැමති තාලයට අතක පය කපාගෙන කරගන්න පුළුවන් වැඩේ. රයිට්? අන්න ඒක නිසා ඒ අවබෝධය අරගෙන ඔයා වැඩ ටික හිමීට කරගන්න. මොකද ෆයිනල් නෝට් එකත් ඔබට කොහමද? ඔව් එතකොට මේ කතා කරපු ඔක්කොම දේ දිහා දේවල් දිහා බැලුවොත් අපි ඇත්තට මුලින්ම මම මේ මතක් කරන්න ඕනේ එක්සෑම් ෆියර් එක එක්සෑම් ස්ට්‍රෙස් එක ගැන. එතනදී ඒක නිට්ටාවට සුව කරන දෙයක් නෙවෙයි. ඒක පාලනය කරන දෙයක්. ඒක අපේ choices මත තමයි තීරණය වෙන්නේ. මම කැමතියි මේකේ මේ මුලින්ම සාරාංශ කරන්න ප්‍රවීන් කිව්ව කෑල්ල තමන් අඩියක් පස්සට අරන් මේ වැඩේ දිහා බලන්න ඕනේ. වලකට වැටීම මොලේට ලාභයක් වගේ තමයි. අඩියක් පස්සට අරන් කොච්චර ටාගට් කොච්චර අචීව් කරන්න දේවල් තිබ්බත් ඒක දිහා එළිය ඉඳන් බැලුවම තේරෙනවා මේ විදිහට මම මේක කරා නම් වැඩේ හරි. මේ විදිහට කලබල වෙන්නේ නැතුව මේ වැඩේ කරන්න ඕනේ. ලොකු ජීව විද්‍යාත්මක පැතිකඩක් තියෙනවා. අපි ඒක ඩිස්කස් කරා. එතකොට ඒ හෝමෝන දේවල් එක්ක තමයි අපි කතා කරපු දේවල් එක්ක තමයි මේක සිද්ධ වෙන්නේ. තමුන් මේ ටාගට්ස් දිහා බලන විදිය අනුව තමයි මේක වෙනස් වෙන්නේ. පියර් ප්‍රෙෂර් අපි කියනවා දෙමව්පියෝ තමන්ගේ යාළුවෝ වැඩිහිටියෝ මොනවා කිව්වත් අර කරන්න ඕනේ මේ රිසල්ට් එක ගන්න ඕනේ මොනවා කිව්වත් පියර් ප්‍රෙෂර් කියන එක අපිට අදාළ දෙයක් නෙමෙයි. අපි අදාළ කරගන්න ඕනෙත් නැහැ. තමන් කරොත් තමන්ට තමන්ගේ ටාගට් එකට තමන් යන්න ඕනේ. ඉතින් ඒ ටාගට් එකට යන්න තමන් අඩියෙන් අඩි ඉස්සරහට යන්න මේක දිහා පොසිටිව් විදිහට බලන්න. ස්ට්‍රෙස් එකක් ෆියර් එකක් කොච්චර අමාරුකම් තිබ්බත් නෑ මීට වඩා දේවල් මම කරලා තියෙන්න පුළුවන්. මීට වඩා දේවල් මට එන්නත් පුළුවන්. මේක හොඳ පැත්තක්. මට මේකට ඕමනාවක් තියෙනවා. ඒකයි මම මේක කරන්නේ. ඔය පොසිටිව් විදිහට බලලා අඩියක් පස්සට අරගෙන ලස්සනට ප්ලෑන් කරන් යන්න. එක්සෑම් ස්ට්‍රෙස් එක ෆී එක පාලනය කරලා ඔයාලට මේක දිනලා ඉවර කරන්න පුළුවන්. ඔව් මේක අන්තිමට මම චූටි දෙයක් කරන්නම්. දැන් අර පියර් ප්‍රෙෂර් කතා කරපු හින්දා. දැන් ගොඩක් අය කියනවනේ ඔයා අර කරන්න ඕනේ, ඔයා මෙහෙම කරන්න ඕනේ, ඔයා ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ මෙහෙමයි කියලා. එහෙම කරන ගාවට ටක් ගාලා ලෝය කෙනෙක් ගාවට ගිහිල්ලා පොඩි ඩොකියුමන්ට් එක සයින් කරගන්න. මම ඔබතුමාව මේක දෙමව්පියන්ටත් අදාළයි. මම කියන්නේ සමහරවිට පොඩි කන්ට්‍රොවර්ෂල් පාට් එකක් තියෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ ඒක විය යුතුයි. දැන් අලුත් ජෙනරේෂන් එකත් එක්ක අලුත් ජෙනරේෂන් එක ඇති අලුතක් නැහැ. ඕක තමයි මානව සංඝාතියම හැමදාම ඕක තමයි. අපි ඕක වොයිස් කරලා නැතිකමයි තියෙන්නේ මෙතන. කතා කරලා නැතිකම. එතකොට මේ තියෙනවා නම් දැන් මෙන්න මේ විදිහට අහවලාවන මෙයා මට මේ ආකාරයේ උපදේශක් ලබා දුන්නා. ඔන්න මම ඒ විදිහටම කරමි. මේන් පසු ඇතිවන යම්කිසි වාසි සහ අවාසි තත්වයන් සියල්ලටම මොහුගේද සමුදායකත්වයක් ඇති බව ඔහු වටහා ගන්නා බවට මෙයින් දියුරාව ප්‍රකාශ කරමි කියලා ලෝය කෙනෙක් ඉස්සරහා මුද්දරයක් ගාලා අසනක් ගහනවා. හරි පියර් ප්‍රෙෂර් එකට කරලා තමයි පියර් ප්‍රෙෂර් එකට ගන්න පුළුවන් එකම දේ. හරි එහෙම කිව්වහම 199.99 ෂුවර් ආයෙ කවදාවත් කටක් කරලා කියන්නේ නැහැ ඔයා මේ දේ කරන්න ඕනේ කියලා. හරි. මොකද අපි ගොඩක් වෙලාවට මේ අපි ඕක නොදැනුවත්වමත් කරනවා. අපි යාළුවන්ටත් කරනවා, අපි අනිත් අයටත් කරනවා. මචං මේ මෙහෙම කරා මෙහෙම තමයි හොට් එකේ කියලා. දවල්ට අපි විශ්වාස කරලා වැඩේ කරනවා. හැබැයි ඇනුනට පස්සේ අපි යන්නේ නැහැ නේ එයාට වගේ කියන්නේ. එයා හරි ගියොත් මම වැරදුනොත් ඔයා. හරි එහෙම අසාධාරණ ඒ වගේ අසාධාරණ වැඩ කරන්න එපා. මම වචනේ ඔය වීඩියෝ එකත් කියන්නේ කියලා. ඒ වගේ අසාධාරණ වැඩ කරන්න එපා. මේ තමාගේ පාඩුවේ තමාගේ පාර හදාගෙන යන්න අනිත් අයට සජෙෂන්ස් දෙන්න පුළුවන්. අර උපදෙස් දෙනවා කියන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. බලෙන් පැටවීමක් නේ. පැටවන දේවල් කරන්න එපා. ඉතින් කවුරු හරි එහෙම පටවනවා නම් ඔයාට අර දැන් අපි මම කිව්ව විදිහටම මේ පොඩි ලීගල් ඩොකියුමන්ට් එක සයින් කරගන්න. එතකොට මොන හරි කරලා හදිසිය හරි ඉංජිනේරින් කරලා ඉංජිනේරින් සවුත් වට සෙට් වෙන්නේ නැත්තම් එයාගෙන් කන්න බොන්න ඉල්ල ගන්න පුළුවන්. ඉතින් මොන හරි වගේ අයිටම් එකක් කරගන්න. ඉතින් අපි මේ වගේම මම හිතන්නේ ඔයගොල්ලෝ දැන් ලොකු අයිඩියා එකක් ඇති එක්සෑම් ස්ට්‍රෙස් කියන්නේ මොකක්ද? ඒක වළක්වා ගන්න පුළුවන් කොහොමද? ඒක නිය අර පහළ වෙන දෙයක් නෙමෙයි සයන්ටිෆික් රීසන් එකක් තියෙනවා. ඒක මැනේජ් කරගන්නේ කොහොමද කියලා හැමදේම අපි දැන් කතා කරා මේ එපිසෝඩ් එකේ. ඉතින් බය වෙන්න එපා. මීට වඩා ලොකු දේවල් ඔයා කරලා තියෙනවා. ඊට වඩා ලොකු දේවල් ඔයාට කරන්න තියෙනවා. ජය වේවා.